හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ආවා රසම රස රෙසිපි එකක් අරගෙන. ඔන්න ඉතින් මම අද හදන්න යන්නේ මාරි බිස්කට් පුඩින් එකක්. ගොඩක් අය දන්නවා මේ මාරි බිස්කට් පුඩින් එක හදන්න. ඒත් මම හිතුවා මම හදන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් හරිම රසයි වගේම හදාගන්නත් හරිම ලේසියි මේ මාරි බිස්කට් පුඩින් එක. වැඩි කතා නැතිව අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ පුඩින් එකට ප්‍රධාන වශයෙන්ම ඕන කරන්නේ මාරි බිස්කට්, විපින් ක්‍රීම්, චොක්ලට් එකක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්. මම නම් අරගෙන තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නෙමෙයි වැනිලා ෆ්ලේවර්ඩ් කරපු කිරි පැකට් එකක්. මුලින්ම විපින් ක්‍රීම් ටික මේ විදිහට බීට් කරගන්න ඕනේ. මම මෙතනදී විපින් ක්‍රීම් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. මේ විපින් ක්‍රීම් එකට මම කිසිම ෆ්ලේවර් එකක් එකතු කරගන්නේ නැතුවයි මේ බීට් කරගන්නේ. සාමාන්‍ය ස්පීඩ් එකේ විනාඩි 2ක් වගේ මේ විදිහට බීට් කරගන්න. ක්‍රීම් එකක් වගේ එන ගානට වෙනකම් බීට් කරගත්තාම ඇති. මේ වගේ ක්‍රීම් එකක් වගේ ගානට බීට් වුණාම මම මේකට කෝපි කුඩු ටිකක් එකතු කරගන්නවා. කෝපි එකතු කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. කෝපි එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මේ විපින් ක්‍රීම් අයිසිං එක පැත්තකින් තියාගන්න. ඊළඟට මම අරගත්ත කිරි පැකට් එක මේ වගේ භාජනයකට දාගන්නවා. ඒකටත් මම කෝපි කුඩු ටිකක් එකතු කරගත්තා. කෝපි කුඩු එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් අපි පුඩින් එක හදාගන්නයි යන්නේ. පුඩින් එක හදාගන්න ඔයාලා කැමති ප්‍රමාණයේ භාජනයක් අරගන්න. භාජනය යටටම අපි හදාගත්ත විපින් ක්‍රීම් අයිසිං එකෙන් ටිකක් මේ විදිහට දාගන්න. අයිසිං එකෙන් ටිකක් දාගෙන මේ විදිහට හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. ඊළඟට මාරි බිස්කට් එකින් එක අරගෙන කෝපි කුඩු දාලා හදාගත්ත මේ මිල්ක් එකේ පොඟව ගන්න ඕන. මාරි බිස්කට් පොඟව ගද්දී ගොඩ වෙලාවක් මිල්ක් එකේ දාලා තියාගන්න එපා. බිස්කට් එක තප්පර 2-3ක් පිඟුනහම හොඳටම ඇති. බිස්කට් එකින් එක මේ විදිහට හොඳට පොඟවලා අයිසින් එක උඩින් තියාගන්න. බිස්කට් එක උඩ එක ගොඩක් තියාගන්න එපා. තනි තට්ටුවක් විදිහට හදාගන්න. ඔයාලා කෝපි රසට අකමැති නම් මේ විදිහට කෝපි කුඩු එකතු කරගන්න ඕනේ නැහැ. මේ විදිහට මම අයිසින් ලේයර් එක වැහෙන විදිහට බිස්කට් ලේයර් එකක් දාගන්නවා. මේ විදිහට මම පළවෙනි බිස්කට් ලේයර් එක කම්ප්ලීට් කරගන්නවා. මේ පේන විදිහට හිස් තැන් තියෙන තැන් වලත් පුංචි බිස්කට් කෑලි කඩලා තියාගන්න. ඊළඟට මම දෙවෙනි අයිසින් ලේයර් එකක් දාගන්නවා. මම හදාගත්ත විපින් ක්‍රීම් අයිසින් එකේ මේ වගේ බිස්කට් එක වැහෙන විදිහට අයිසින් ලේයර් එකක් දාගන්නවා. බිස්කට් ලේයර් එක වැහෙන තරමට දාගත්තාම ඇති. මේ විදිහට මම දෙවෙනි අයිසින් ලේයර් එකක් දාගත්තා. ඔන්න ඔය විදිහට මම ලේයර් 5ක් විතර මේ විදිහට උඩට අයිසින් සහ බිස්කට් ලේයර් දාගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට හදලා ඉවර කරගත්ත බිස්කට් පුඩින් එක. අපි දැන් මේකට චොක්ලට් ලේයර් එකක් දාගමු. මම අරගෙන තියෙන්නේ කැන්ඩෝස් එකේ ග්‍රෑම් 85 නට් මිල්ක් චොකෝ එකක්. මම දැන් මේක ඩබල් බොයිල් කරලා මෙල්ට් කරගන්නයි යන්නේ. මේ විදිහට චොක්ලට් එක කෑලි වලට කඩාගෙන උණු වතුර එකක් උඩින් තියලා මේ වගේ ඩබල් බොයිල් කරගමු. පුඩින් එකේ බිස්කට් ටික පොඟව ගත්ත කිරි වලින් ටිකක් ඉතුරු වෙලා තිබුණා. මම ඒ ටික දාලා තමයි මේ චොක්ලට් එක මෙල්ට් කරගන්නේ. චොක්ලට් එක මෙල්ට් වුණාට පස්සේ මේ විදිහට පුඩින් එකේ උඩටම මම චොක්ලට් ටික එකතු කරගන්නවා. චොක්ලට් එක මේ විදිහට දාගෙන ස්පැචූල එකක් අරගෙන මම හොඳට ස්ප්‍රෙඩ් කරගන්නවා. චොක්ලට් එක ස්ප්‍රෙඩ් කරගද්දී අයිසින් එකත් එක්ක මික්ස් වෙලා ලස්සන මාබල් එකක් හැදෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම නෝමල් මිල්ක් චොක්ලට් කෑලි 2ක් අරගෙන ඒක මේ විදිහට චූටි වට කපා ගන්නවා.
මම මේ චොක්ලට් එක කපා ගන්නේ බිස්කට් පුඩින් එක ගානිෂ් කරගන්න. මේක දාගන්න එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් කජු, රට කජු වගේ දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. කපාගත්ත චොක්ලට් එක මම මේ විදිහට උඩින් එකතු කරගන්නවා. මම අරගත්තේ කැන්ඩෝස් එකේ නට් මිල්ක් චොකෝ එකක් නිසා ඒකේ රට කජු කෑලි තියෙනවා. ඒක නිසා මම අමතරව මුකුත් නට්ස් වර්ග එකතු කරගන්නේ නැහැ. ඔයාලත් ඒ වගේ කැමති නට්ස් වර්ගයක්, චොක්ලට් වර්ගයක් එකතු කරලා මේ විදිහට ගානිෂ් කරගන්න පුළුවන්. දැන් මම බිස්කට් පුඩින් එක හදාගෙන ඉවරයි. අපි මේක පැය 4-5ක් වගේ හොඳට කූල් කරගමු. මේ තියෙන්නේ මම කූල් කරගත්ත බිස්කට් පුඩින් එක. අපි දැන් මේකේ රස බලන්නයි යන්නේ. මේ බිස්කට් පුඩින් එක කපද්දී උනත් අතට හොඳ සොෆ්ට් ගතියක් දැනෙනවා. මේ බිස්කට් පුඩින් එකේ හරිම රස දැනෙන්න නම් පැය 4-5ක් වගේ හොඳට කූල් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට බිස්කට් පුඩින් එකේ කෑල්ලක් මම කපා ගන්නවා. ඔන්න ඉතින් මෙන්න මේ විදිහටයි මගේ බිස්කට් පුඩින් එක පේන්නේ. පෙනුම වගේම රසත් ඇත්තටම හොඳයි. විපින් ක්‍රීම් එකට අමතරව සීනි එකතු කරගත්තේ නැති නිසා පැන් රසත් ගානටම තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න මේ රෙසිපි එක. හදලා රසගුණ අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.